ඔන්න එක ගමක ගෙවල් දෙකක් මැද භයානක විශාල ගෙදරක් තිබුණා. මේ ගෙදර කවුරුත්ම හිටියේ නෑ. ඒත් රෑට පමණක් එළියට එන මුහුණෙන් භයානක කාන්තාවක් මේ තුල සිටියා. මේ ගෙදර ඉස්සරහා තිබුණු පුංචි ගෙදරක ළමයි දෙන්නෙක් මේ භයානක විශාල ගෙදර ගැන මෙහෙම කතා වෙනවා. දනුජ අපි අපේ ගෙදර ඉස්සරහා තියෙන භයානක ගෙදර ගැන සෝදිසි කරලා බලමුද? ඔයාට පිස්සුද? ඒ භයානක නිවස ඇතුළට යන්නේ. අපේ ආච්චිත් කියලා තියෙනවා නේද? ඒක ඇතුළේ ඉන්නේ භයානක කාන්තාවක් කියලා. දනුජ ඒක බොරුවක්ද කියලා කවුද දන්නේ? ඒකත් ඇත්ත තමා නේද? අපි එහෙනම් මේ භයානක ගෙදර ඇතුළට ගිහිල්ලා හොදිසි කරලා බලමු. ඒත් අපි කවද්ද ඒ නිවස තුලට යන්නේ? දැයි තන්ද අපි අද රෑට අම්මලා නිදිය ගන්න ගියාට පසු හොරින් යමු. ඔන්න මේ දෙන්න මේ භයානක නිවස ඇතුළට යන්න අවශ්‍ය බඩුද රැගෙන අම්මලා නිදාගත් පසු මේ මනුල සහ දනුජ භයානක විශාල නිවස අසලට ගියා. ඉතින් මේ අය නිවස අසලට යන විට රාත්‍රී 7ට පමණ වී තිබුණි. ඒ වන විට මේ මුහුණෙන් භයානක කාන්තාව නිවස ඉදිරියට ඇවිත් තිබුණා. ඒ නිසා මනුලට සහ දනුජට විශාල බියක් දැනුනි. ඉන්පසුව මේ දෙදෙනා මේ ගෙදර තුල තිබූ ජනේලයකින් පැන නිවස තුලට ඇතුළු වුණා. ඔන්න මේ දෙදෙනා ඉදිරියට යන විට හයියෙන් කවුදෝ කෑගසන ශබ්දයක් ඇසුණා. මනුල මට මේ දැන් විශාල බයක් දැනෙනවා. නුජ මටත් එහෙම තමා. අපි තව ටිකක් ඉස්සරහට ගිහින් බලමු. මොවුන් දෙදෙනා ටිකෙන් ටික ඉදිරියට යන විට අර මුහුණෙන් භයානක කාන්තාව ඔවුන් ඉදිරියට පැමිණියා. ඔවුන් කෑ ගසාගෙන ඉදිරියට දිව ගියා. ඉදිරියේ තිබුණු ලීයක පැටලි ඔවුන් දෙදෙනා බිම ඇද වැටුණා. අර මුහුණෙන් භයානක කාන්තාව ගොස් ඔවුන්ට නැගිටීමට උදව් කරා. ඒ වන විට ඔවුන් දෙදෙනාට ඇය අහිංසක හොල්මනක් බව තේරුණා. ඔයගොල්ලෝ මට බය වෙන්න එපා. මම මිනිස්සුන්ට කරදර කරන්නේ නැහැ. ඔයගොල්ලෝ දැන් ගෙදර යන්න. ඉන්පසුව ඔවුන් බියෙන් වෙව්ලමින් නිවසට ගියා. ඔවුන් මේ සිද්ධ වුණ දේ කාටවත්ම නොකිය සිටීමට තීරණය කරා. ඔවුන් දෙදෙනා හා බිහිසුන් කාන්තාව සැමදා යහළුවන් වී සිටියා. මේ වගේ පුංචි කතන්දර තවත් අහන්න අපගේ දැනුම් මල්ල YouTube channel එක අදම subscribe කරන්න. ස්තුතියි.